අපි ඉස්කෝලේ යන කාලේ ජලවත් පුතුන්ට මතකද මන් දන්නේ අපිනේ අතු ගෑවේ. දැන් අම්මයි තාත්තයි බින්න බැස්සේ නැත්තම් විදුහල්පතිට නිින්ද යන්නේ නැහැ. අග්‍රාමාත්‍යතුමී ඉන්නවා. උන්දාවත් එක්කන් එයි කියලා මම බලන්න හිටියේ. අධ්‍යාපන ඇමතිය වුණා. නමුත් හම්බෙක් කියලා කියන්න. මේ අධ්‍යාපන ක්‍රමය හොඳ නැහැ. අම්මව කැන්දන එක නවත්තන්න කියන්නේ. බොරුවට අහගෙන ඉඳලා වැඩේ නොකර අතාරින්න එපා. ඇමතුමාගේ එටිය සේනයියා අක්කන්දිට හොරෙන් මීගොම් වස්සෙක් විකුණු මට රුපියල් 50ක් ගෙන දුන්නා. උපාධියට විභාගය කරගන්න. ජනාධිපතිතුමා ඔබතුමාට උවමනාවක් තියෙන බව පේනවා. ඇත්තටම අදත් එකෙක් ඇවිල්ලා කිව්වා මාඥාතිය තමයි මට නම් මොනවත් නැහැ අපිට කිට්ටු වෙන්නවත් බෑනේ. මම කිව්වා මොනවද කිට්ටු වෙන්නේ ඉතින්? ඒ මිනිහට කරන වැඩේ කරන්න දීලා තොගේ නෑකම තෝ තියාගා. ඒක ඇති කිව්වා. නෑයෝ වේයෝ ඊයෝ තවා කෑවේ. වටේ ඉඳගෙන. ඒක යන ඉතිහාසය කියන්න ඕන නෑනේ. ලේකෝප වෙනවනේ. බලව හිටියට උජාරුවට මං දන්නවා වගේ මේ අලුත් පහේ ගෑනුණා. මේ සියලුම නිර්මාණයන් කරන්න කෝටි 20-30 ගණන් ගිහිල්ලා තියෙනවා. ඒ ධර්ම දේශනා කරලා හම්බෙච්ච සල්ලි මේ සියලුම ආරක්ෂකව ඔබතුමා පස්සෙන් දුවගෙන එනවා. හැබැයි අර දවස්වල චලේ හැංගිලා හිටිය මන් දන්නවා. අයියා මෑරලා නමුත් එළියට ඇවිල්ලා අයියා ගන්න බැරි වෙච්චි ඔබතුමා රද වෙච්ච ගැන මට හරි සතුටුයි. ජනාධිපතිතුමායන් තව ඉල්ලීමක් කරනවා. සිංහ හම්පොරෝ ගත්ත නරියෝ ඉන්නවා. කට අරින්න දෙන්න එපා. ඕක කට ඇරපු ගමන් නරියා බව තේරෙනවා. ඒ පාරේ යන ඇම්බැට්ට කොල්ලෙක් කතා කරනවා වගේ කතා කරලා හරියන්නේ නැහනේ රටකට. අගෞරවයක් එනවා. මම වසන්ත සමරසිංහ ඇමතුමාටත් කීප වතාවක් කිව්වා. පඩිය ගන්න නැතුව නැවතුවාටම හරියන්නේ නැහැ. වැඩේ තියෙන්න ඕන. පිරිසිදුවනි කැලල්ව. මගේ අවුරුදු 4ක් ආයු කාලේදී ඒ පණ තියෙනකම් මේක වෙනස් කරන්න. මම අදත් තක්කාලි වික්ක රුපියල් 80000ක කැකිරි වලින් ලස්ස පහක් තිබ්බා. නිදහසේ රටේ ජනාධිපතිටවත් පාරේ යන්න බැරි නම් මොකටද ඒ ලංකාව? අපි වගේ කිව්වොත් අල්ලවිසිකොත් යට සැකිලි තියෙනවා ලංකාවේ ඕන තරම්. ඒ වහයයි කියලා තමයි මම බලාගෙන ඉන්න මැරෙන්න ඉස්සෙල්ලා. හැබැයි ජනාධිපතිතුමා ඒවා හෙව්වේ නැත්තම් පූජාසනයේ ඔබ ඉඳුවා ඔබට පුදන මේ ලෝකයමයි යලි ඔබට රෙවි නැගිටින්නේ. ඔබතුමා රජකම දීලා තියෙනවා. අටවත් අත පහන්නේ නැති මිනිසු జాතියක් කරන්න පුළුවන් නම් මගේ අම්මා සෝගාතරවත් ඒ පූර්ණ ජීවිතයක් දුන්නා. ඒ ජීවිත ආభాසයෙන් මම ලෝකේ දිනුවා කියලා අම්මටත් අද සතුට හිතෙනවා ඇති කියලා මම හිතනවා. ඕනෑම මිනිහෙකුට මේ සමාජය ඇතුලේ ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන්. ඒක ප්‍රායෝගිකයි. මන් දුප්පත් පළක යාචක පවුලක අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා දුප්පත් පළක යාචක නෝනා මම ලෝකෙ වටේම ගියා. ජනාධිපතිතුමා මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනාධිපතිතුමා එතුමා මටත් වඩා දැන් ලෝකෙ වටේ යනවා. උත්සාහය නම් මේ ලංකාව ලස්සන පින්වන්ත මතු මානව පරම්පරාවකට දුකක් නොවන සමාජයක් නිර්මාණය කරලා තියෙන එක. සෞභාග්‍යයෙන් සපිරි නැනසින් සහ ගුණයෙන් වැඩුණු සත්පුරුෂයන් නිර්මාණය වුණොත් අතීත ශ්‍රී ලංකාවේ අනුරාධපුර රාජධානියේ සිට නිර්මාණය වුණු මේ ලංකා සංස්කෘතිය අපිට ආපහු ආලෝකමත් කරන්න පුළුවන්. ලංකාව දැන් දියුණුයි කියා මොකක් පුම්බාගෙන
ඔල්ලර සංහඬ නැගුවත් මම ඒක පිළිගන්නේ අනුරාධපුර රාජධානියේ මුදුන්මල්කඩ වූ ජයශ්‍රී මහාමුදුරුවෝ ළඟ වැඩ හිඳ අපේ අටමස්ථානාධිපති නායක හාමුදුරුවෝ සියසින් පුංචි කාලේ ඉඳලා ප්‍රායෝගිකව දැකලා ලංකා ඉතිහාසය අධ්‍යයනය කරලා අපේ මේ නායක හාමුදුරුවෝ සියලු දෙනා පිළිගන්නවා. අපි පොසත් එදා මේ ලංකාව හැදුවේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ. මේ ලංකාව හැදුවේ හාමුදුරුවෝ. හාමුදුරුවෝ ඇවිල්ලා රජුරුව තමයි ඉස්සරෝම නිර්මාණය කළේ. රජුරුව ප්‍රඥාවන්තයෙක් කළා. රජුරුව සුවිශේෂී අවිහිංසාවාදී ගුණවත් පින්වත් බෝසත් මිනිහෙක් කළා. බුද්ධියෙන් සහ බෝසත් ආධ්‍යාත්මයෙන් යුතු රජුරුව 84000ක් වෙහෙර විහාර කරවලා ශ්‍රී ලංකාව සූසට කර්මාන්තයකින් සුපෝසිත ශ්‍රී ලංකාවක් කළා. ඒ ලංකාවද දකින්නකොට අපේ හාමුදුරුවනේ මට නම් පුදුම සංවේගයක්. මට තනියම ඇඬුණු අවස්ථා තියෙනවා. මම පාඩම් කරන්න ආවේ මේ කන්දේ ගලට. ඒ කාලේ අපේ නායක හාමුදුරුවනේ මන් දිහා බලන්න හිටියානම් හිටියේ වර්තමානයේ දැන් අටමස්ථානාධිපති එවකට රුවන්වැලිසෑය මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ ආශිර්වාදය ලබාපු පල්ලේගම හේමරතන නායක හාමුදුරුවෝ මම පොල්ලත් පැලක ඉන්නකොට ගඩොලින් බැඳලා වහලේ ගහලා පොඩි කුටියක් හදලා දුන්නේ උන්වහන්සේ. මම රෝගාතුර වෙච්ච වෙලාවේ මම කොළඹ ගෙනිහිල්ලා මගේ සම්පූර්ණ වෛද්‍ය වාර්තාවක් අරගෙන උඹට ලෙඩක් නෑ මල්ලි බය නැතුව ඉඳපන් කියලා කිව්වේ වර්තමාන රුවන්වැලිසෑය වැඩ ඉන්න ඊතල වැටුණේ ඥානතිලක නායක හාමුදුරුවෝ. උන්වහන්සේලා දෙනම වහන්සේ මාගේ අධ්‍යාපන ජීවිතයටත් පැවිදි ජීවිතයටත් මුල් වකවානුවේ බොහෝ උපකාර කළා. උන්වහන්සේලා දෙනම වහන්සේගේ ඒ දිව්‍යයෙන් මට උදව් කළා අපේ පුංචි මාමා අදන පොඩි මාමා වියදම් කළා ගොඩාක්. හෙට්ටියාවේ කවිසේ නයියා හරක් හැදුවේ වැඩිපුරම වියදම් කළේ හෙට්ටියාවේ සේනයියා. අක්කන්ඩිට හොරෙන් මීගොම් බස්සෙක් විකුණලා වැව් පිටියෙන් මට රුපියල් 50ක් ගෙන දුන්නා.